හෙලෝ ඉතින් කොහොමද? හුඟක් අය කම්පාර්ට්මන්ට් බොක්සස් වල දාන්නේ කෑමනේ. මම මොනවා දානවා කියලාද හිතන්නේ. කෑම වලට අමතරව තවත් දෙයක් මං ඒවට දානවා. ඒ තමයි ඩිසිෂන්ස්. තීරණ. ඒ කියන්නේ මං හදන කම්පාර්ට්මන්ට් බොක්සස් වල වෙනසක් තියෙනවා. ඒ වෙනස තියෙන්නේ මං ඒවා ඕගනයිස් කරලා තියෙන ලොජික් එකේ. ඉතින් මගේ කිචන් ෆ්ලෝ එක තවත් ස්මූත් කරලා ෆාස්ට් කරලා ස්ට්‍රෙච් ෆ්‍රී කරගන්න මේ කම්පාර්ට්මන්ට් බොක්සස් මම කොහොමද පාවිච්චි කරන්නේ කියලා අද මම ඔයත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම ඉන්නකෝ අද වීඩියෝ එකත් බලන්න. මගේ මේ සිස්ටම් එකේ රූල් එක හරිම සිම්පල්. ඒ තමයි එක බොක්ස් එකකට තියෙන එක අරමුණයි. එහෙම නැත්නම් එක කාර්යයක් සඳහා පමණයි මේ බොක්ස් එක පාවිච්චි කරන්නේ කියන එක. ඒ කියන්නේ මම කම්පාර්ට්මන්ට් බොක්සස් වර්ග කරලා තියෙන ෆුඩ් ටයිප් එක ආහාර වර්ගය අනුව නෙමෙයි. ඒ ආහාර ඉදිරියේදී කොහොමද පාවිච්චි කරන්නේ කියන එක අනුව තමයි මම කම්පාර්ට්මන්ට් බොක්සස් වර්ග කරලා තියෙන්නේ. ඒ කියන්නේ හැම බොක්ස් එකකටම පැවරුණු රාජකාරියක් තියෙනවා. ජොබ් එකක් තියෙනවා. මේ තියෙන්නේ සුප් බොක්ස් එක. ඉතින් සුප් එකක් හදන්න මම මේ සතියේදී මොනවද ගන්න කියලා කලින්ම තීරණය කරලා මෙන්න මේ විදිහට මේ බොක්ස් එකට දාලා තියෙනවා. ඒ කියන්නේ සුප් එකට මොනවද දාන්න ඕනේ කියලා මම කලින්ම තීරණය කරලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ සුප් බොක්ස් එක එළියට ගත්තා. ඇතුලේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි කැමති විදිහට සුප් එකට දැම්මා. සුප් එක හැදුවා බිව්වා එච්චරයි. මේකේ මේ තියෙන එළවලු ඔක්කොම බ්ලාන්ච් කරලා තමයි මම ෆ්‍රීස් කරගෙන තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි බ්ලාන්ච් කරන්නේ මාසෙකට වඩා වැඩි කාලයක් අපිට ෆ්‍රීස් එකේ එළවලු තියාගන්න ඕන. ඒවා අපි බ්ලාන්ච් කරනවා. නමුත් මම එහෙම එච්චර කාලයක් නම් මේක තියාගන්න බලාපොරොත්තුවක් නැහැ. සාමාන්‍යයෙන් උපරිම සති දෙකක් වගේ තමයි මම නම් තියාගන්නේ. මේ කොළපාට ගුලි විදිහට තියෙන නිවිති ඇලුමිනියම් ෆොයිල් වලින් මම ඔතලා තියෙන ගෙදරම හදාගත්ත සුප් කැට. සුප් කැට හදනකොට ඉතින් අර සුප් එකට අවශ්‍ය කරන අනිත් රස ගන්නවන දේවල් තියෙනවා. අන්න ඒ දේවල් ටික මම සුප් කැට වලට මෙෂර් කරලා තමයි හදාගෙන තියෙන්නේ. එතකොට ඇත්තටම සුප් එක හදන්න ගියාම මට ගොඩක් වෙලාවට ලුණු පොඩ්ඩක් විතරයි ඕනනම් දාන්න වෙන්නේ. ඒක අවශ්‍ය නැති තරම්. ඉතින් ඔය විදිහට උදේට ආහාරයට ගන්න පුළුවන් කෑම වර්ග එක බොක්ස් එකක්. ඊළඟට ස්නැක්ස් වර්ග තවත් බොක්ස් එකක්. ඩිනර් කිට්ස් තවත් බොක්සස් විදියට. මෙන්න මේ විදිහට ගබඩා කරගෙන තියෙන නිසාවෙන් අවශ්‍ය කරන බොක්ස් එක එකවරම මට ෆ්‍රීසර් එකෙන් එළියට අරගෙන ඒ කෑම ටික හදා ගන්න පුළුවන් වෙනවා. ඒකෙන් කාලය ගොඩක් ඉතුරු වෙනවා. මොකද හොයන්න දෙයක් නැහැ. හැබැයි එක දෙයක් තියෙන විශේෂයෙන්ම කියන්න මෙතෙන්ද මේ මුළු උදේ කෑම සියල්ලම මම හදලා තියා ගන්නවා කියන එක නෙමෙයි මේ මං අදහස් කරේ. හදිසියකවත් උදේට මම ප්ලෑන් කරගෙන ඉන්න දේ මට හදා ගන්න බැරිනොත් අන්න ඒ වෙලාවට ඔන්න රෙඩි කරලා තියෙනවා මගේ ෆ්‍රීසර් එකේ උදේ කෑම. සාමාන්‍ය වර්ග දෙකක් හෝ තුනක්. ඔන්න නොදන්න කෙනෙකුට තමයි කියන්නේ ඔයා රොටි වර්ග එහෙම හදලා ෆ්‍රීස් කරනවා නම් මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඒවා බාගෙට පුච්චලා ඊට පස්සේ හොඳට නිවුනට පස්සේ බොක්සස් වල හොරගන්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් කිට් විදිහට මේ සතියේ මම තියාගෙන තියෙන රොටි වර්ග ඕට්ස් වලින් හදපු රොටි වර්ග දෙකක්. ඊට අමතරව ධාන්‍ය වර්ග තම්බල ෆ්‍රීස් කරලා තියාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඕවා තමයි මගේ බ්‍රෙක්ෆාස්ට් කිට්ස් වෙන්නේ. ඊළඟට ඩිනර් කිට්ස් විදිහට මම සූදානම් කරගෙන තියෙන්නේ මෙන්න මේවා. එළවලු වර්ග කපලා මෙන්න මේ විදිහට ෆ්‍රීස් කරගෙන තියාගන්නවා. ඉතින් හුඟක් වෙලාවට ඒක මම මේ වගේ බොක්සස් 5ක් තමයි ලෑස්ති කරගන්නේ. ඒවා සති දෙකක් ඇතුළත අවසන් වෙනවා. ඒකෙදිත් වෙන්නේ ප්ලෑන් කරලා තියෙන විදිහට මට ඩිනර් එක සූදානම් කරගන්න බැරුණොත් අන්න ඒ වෙලාවට මම මෙන්න මේ ඩිනර් කිට්ස් වලින් එකක් අරගෙන ඒකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක්, නූඩල්ස් එකක්, පැස්ටා හරි එහෙම නැත්නම් උපමා වගේ දෙයක් හරි ඉක්මනට හදා ගන්නවා. ලන්ච් එකේ තත්ත්වය මීට වඩා ටිකක් වෙනස් වුණා. දවස ගානෙම ලන්ච් එක ප්‍රෙපෙයාර් කරන්න තමයි මම කැමති. ඉතින් එතෙන්දී එළවලුත් මම කපලා ෆ්‍රිජ් එකේ තියාගන්නේ නැහැ. මම කලින් වීඩියෝස් වල ඒක කියලා තියෙනවා. මස් මාළු මැරිනේට් කරලා තියාගෙන තියෙනවා. චිකන් විශේෂයෙන්ම මේ බබාට ෆ්‍රයි කරලා දෙන නිසා සමහර වෙලාවට මෙන්න මේ විදිහට චොප් කරලා
පුංචි කන්ටේනර්ස් වල දාලා තියෙනවා. ඉතින් මේ එක වේලකට තමයි පාවිච්චියට ගන්නෙ. මාළු මැරිනේට් කරලා කිරට ඒ වගේම මිරිසට ඒ අවශ්‍ය වෙන විදිහට ඒත් මේ වගේ බොක්සස් වල දාලා මම ෆ්‍රීසර් එකේ තියාගෙන තියෙනවා. ෆ්‍රීසර් එකෙන් පහුවෙන්දට උයන්න ඕන කරන දේවල් ටික මම මගේ මෙන්න මේ ඩීෆ්‍රොස්ට් ප්‍රෙප් බොක්ස් එකට දාලා ෆ්‍රිජ් එකෙන් තියාගන්නවා. ඉතින් මාළු හරි මස් හරි ඒ දෙකෙන් එකක් ඒ වගේම පොල් කරපිංච මෙන්න මේ වගේ දේවල් තමයි මේ බොක්ස් එකට දාලා මම ෆ්‍රිජ් එක කොටසේ තියාගෙන පහුවෙන්දට උයන්න ගන්නේ. ඊළඟට කෑම හදාගන්නකොට මං ලෑස්ති කරගෙන තියෙන මගේ ෆ්ලේවර් බේස් කියුබ්ස් බොක්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ලූණු වෙනම කියුබ්ස් විදිහට ඊළඟට ගාලික් ජින්ජර් මේ ආදී විදිහට. එතකොට ඒවා අරගෙන ඉක්මනින්ම කෑම ටික හදාගන්න අවශ්‍ය කරන ෆ්ලේවර් එක ගන්න ලේසි වෙනවා. විදිහට තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඉතින් තව දෙයක් කරනවා ඒ තමයි මගේ සේවරි බොක්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කෑම කනකොට පොඩ්ඩක් ඔය පපඩමක් එහෙම බෙදගන්නේ අපි චුට්ටක් රස වැඩි කරගන්න. ඉතින් අන්නේ විදිහට සාමාන්‍ය වර්ග දෙකක් විතර මම ලෑස්ති කරගෙන තියෙනවා. ඉතින් මේ සතියේ මම හදාගෙන තියෙන්නේ කට්ලට් සහ වඩේ. ඉතින් මෙන්න මේ විදිහට වර්ගීකරණය කරගත්තාම ඇත්තටම හොයන්න කියලා අලුතින් වෙලාවක් යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි හිතන්න කියලා වෙලාවක් යන්නේ නැහැ. තවත් උදාහරණයක් මම දෙන්නම්කෝ. මේ තියෙන්නේ පලා වර්ග ගබඩා කරලා තියාගන්න මගේ බොක්ස් එක. මේක තියෙන්නේ ෆ්‍රිජ් එක කොටසේ. මම මේ බොක්ස් එක හඳුන්වන්නේ නියුට්‍රිෂන් බූස්ට් බොක්ස් කියලා. මොකද කොළ පැහැතියමක් අපි එහෙම නැත්නම් පලා වර්ගයක් මං හදන කෑමකට එකතු කරගන්න මට අවශ්‍යයි කියලා හිතුණා. ඉතින් මම මේ බොක්ස් එකෙන් එකතු කරගන්නවා. ඉතින් පලා වර්ග සියල්ලම මම මේ බොක්ස් එකේ තමයි දාලා තියාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් 4ක් මේකේ දාගන්න පුළුවන්. ඉතින් වර්ග 4ක් මම මේ බොක්ස් එකේ දාලා තියාගන්නවා. ඉතින් මේකෙන් ඇත්තටම අර අපත යනවා කියන එක ෆුඩ් වේස්ට් එක අඩු වෙනවා. මොකද අමතක වීම වෙන්නේ නැහනේ. හුඟක් අයට වෙන දෙයක් තමයි කපලා එහෙම එලවලු තියාගන්න. නමුත් අමතක වෙනවා. මේ දේවල් තියෙනවා කියලා ෆ්‍රිජ් එකේ අමතක වෙලා ඒව නාස්ති වෙලා යනවා. මෙතනදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. අනිත් අතට මනසට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ මේ විදිහට හදාගත්තාම. කරලා බලන්නක කරලා නැත්තම් ඔයා මේ දේ දැනටමත් කරනවා නම් ඔයා දන්නවා මේම කරාම මොනතරම් හිතට සැහැල්ලුවක් දැනෙනවද කියලා. අනිත් ඒ තමයි මේ ෆ්ලෝ එක ඔටෝමැටික් වෙනවා. ස්වයංක්‍රීය වෙනවා. මට නම් ඒ අලුතින් හිතලා මුකුත් කරන්න දෙයක් නැහැ නිසා මේ ඔටෝමැටික් වෙනවා. අනිත් ඒ තමයි මේ දේ දිගටම නොකඩව කරගෙන යෑමට හැකියාව ලැබෙනවා. ස්වයංක්‍රීය වෙලා තියෙන නිසා මනසට ලොකු පීඩාවක් දැනෙන්නේ නැහැ මේ දේ දිගටම කන්ටිනියු කරගෙන යන්න. මේන්ටේන් කරන එකත් අපහසුයක් නැහැ. එකපාරකට එක වර්ගයක් තමයි මම සාමාන්‍යයෙන් හදලා ෆ්‍රිජ් එකට දාගන්නේ. ඉතින් ඒ විදිහට ඉවර වෙන දවසට ඒ දේවල් අලුතින් හදලා ෆ්‍රිජ් එකට දාගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේ ස්මූත් කිචන් ෆ්ලෝ එකක් ඇතරම ඇති වෙන්නේ. අනිත් අතට විදුලි බිලත් අඩු වෙනවා. මොකද හේතුව අර ෆ්‍රිජ් එක අරගෙන ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැනේ. මම මොනවද අත උයන්න ගන්න කියලා හිත හරි එහෙමත් නැත්තම් හිතපු දෙයක් හරි හොයාගන්න හරි වුණත් එහෙම වෙලාවක් යන්නේත් නැහැ. ඔයාට බොක්සස් කීයක් නම් එළියට ගන්න සිද්ධ වෙනවද? ඔයාගේ ආහාර ටික වර්ග අනුව ෆ්‍රිජ් එකේ හරි ෆ්‍රීස් එකේ හරි ස්ටෝර් කරලා තියාගෙන ඉන්නවා නම්, ඒ කියන්නේ මම වගේ පර්පස් එක අනුව නොවේ නම්, ඉතින් බිසි දවසක වුණත් අසනීපයක් හැදලා හිටියා වුණත් සිස්ටම් එක වැඩ කරනවා. එකම දේ තියෙන්නේ මේන්ටේන් කරගෙන යන්න ඕනේ. නමුත් මේන්ටේන් කිරීම ලොකු ස්ට්‍රෙස් එකක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතන තියෙන තවත් වාසියක් වෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ මම ගබඩා කරලා තියාගන්නේ කෑම විතරක් නෙවෙයි. මගේ අනාගත වෙලාව, ඒ වගේම එෆර්ට් එක, ඒ වගේම මගේ සැනසීම. හෙට දවසේ තීරණ ටික අද මම ආවට ගියාවට නැතුව කම්පාර්ට්මන්ට් බොක්සස් වල මෙන්න මේ විදිහට ගබඩා කරලා තියාගන්නවා. ඉතින් මේවා නිකන් කම්පාර්ට්මන්ට් බොක්සස් නෙමෙයි. මේ මගේ ෆුඩ් ෆ්ලෝ සිස්ටම් එක. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතරේ ෂෙයා කරගන්න. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මං ගිහින් එන්න. ඔයාට සුබ දවසක්.